මගේ ආදරණීය මල්ලී වෙත. මල්ලි කියලා පටන් ගත්තට මොකද එහෙම කතා කරපු කාලයක් මතක නෑ ওই තමුසෙට. බල්ලා, බූරුව, මෝඩය, කොට්ටෝරුව වගේ ලස්සන නම් ටිකක් තිබුණේ නැත්තම් විතරක් මල්ලි කියන්න තිබුණා ඉතින්. අනේ මන්දා මුල්ම දවසේ අම්මා තමුසිව මගේ අතට දෙද්දි මං හිතුවේ මේ මගේ පණ කියලා. ඒත් වැරදි. දැන් ඒකේ අනිත් පැත්ත. දැන් මමයි තමුසිගේ පණ. එහෙම කියනවා වගේ මට නිකන් ඇහිලා තියෙනවා. ඉස්සර බින්කුණ්ඩෙක් වගේ හිටපු පොඩි එකා දැන් මහ ඉලන්දාරියෙක් වෙලා. තමුසෙ මටත් වැඩිය ලොකුයි නේ ඔයි. ඒ කොහොම වුණත් මමයි අක්කා හොඳේ. තාත්තගෙන් පස්සේ තාත්තගේ වගේ උණුසුම රැකවරණය ලැබුණේ ඒ තමුසිගෙන් තමයි මෝඩයෝ. ඒකට තමයි මේ අක්කා ගොඩක්ම ආදරේ, ගොඩක්ම ලෝභ. ඉතින් මගේ බූරු මල්ලියෝ ඔහේ තමයි මගේ පණ, මගේ හයිය. තමුසි නොකිව්වට මොකද මං දන්නවා මං ආදරේ කරනවටත් වැඩිය තමුසි මේ අක්කට ආදරේ කියලා.